හරි අපි අද පොඩ්ඩක් කතා කරන්න යන අපි කලින් කුප්පියෙන් කතා කරා මෙන්න මේ ගාන සම්බන්ධයෙන් පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරන්නම් මම ඒක පොඩ්ඩක් එනවා සාමාන්‍ය විභාග ප්‍රශ්න වලට. ඒතකොට සරලව කිව්වොත් ළමයි මම මෙතන මේ උදාහරණේ අපි කොහොමද විසඳන්නේ මෙතන පොඩි ගානක් තියෙනවා k සමානයි m බෙදීම hm. ඒතර මේකේ මුදල් ගුණක හොයන්න තියෙන්නේ m කීයද 1000යි hm 200යි. ඒතර ගුණකේ 5යි. ඒතර මේ 5ේ තේරුම මොකද්ද? අධිබලති මුදල් මෙන් 5 ගුණයක් මුදල් සැපයුම් වේ. ඒ කියන්නේ අධිබලති මුදල් බලන්න මේ 200 වගේ 5 ගුණයක් තමයි මුදල් සැපයුම් කියලා කියන්නේ. ඒතර ඔයාලගේ ප්‍රශ්නයක් එවොත් මුදල් සැපයුම 100 කින් ඉහළ දැමීමට නම් මොකද්ද කරන්න ඕනේ කියලා ඔයාගෙන් අහනවා. ඒතර ඔයාට මීටර වෙන්න ඕනේ මුදල් සැපයුම වෙනස් කරන්න නම් බලපාන්නේ අධිබලති මුදල්. දැන් අධිබලති මුදල් වෙනස තමයි අපි හොයන්නේ. ඒතර මම මොකද කරේ මෙන්න මේ සූත්‍රෙම ලිව්ව මේ විදිහට k සමානයි ඩෙල්ටා m බෙදීම ඩෙල්ටා h. එතකොට ඔයාට මේ සූත්‍රය ලියාගත්තට පස්සේ මම ඩෙල්ටා m ට කීයක් දාන්න ඕනේ? මුදල් සැපයුම වෙනස් වීමට ධන 100යි. එතකොට මේක ගුණකයට 5 දැම්මා. එතකොට මට ආව උත්තරේ කීයද? අධිබලති මුදල් මොකද්ද කරන්න ඕනේ? 20කින් වැඩි කරන්න ඕනේ. අධිබලති මුදල් මොකද්ද කරන්න ඕනේ? 20කින් වැඩි කරන්න. 20කින් වැඩි කරන්න ඕනේ. නැතුව 20ක් කියන එක නෙමෙයි. තේරෙන හොඳට තේරුම් ගන්න. මෙතන කියන්නේ අධිබලති 20 වෙන්න ඕනේ කියන නෙමෙයි 20කින් වැඩි කරන්න ඕනේ. 20 මේ 20කින් වැඩි කරන්න ඕනේ. දැන් අපි ගාව අධිබලති මුදල් කීයක් තියෙනවද මේ? දැන් කීයක් තියෙනවද? 200ක් තියෙනවා. එහෙනම් අධිබලති මුදල් කීයක් කරන්න ඕනද? දැන් අධිබලති මුදල් කලින් 200යි දැන් 20යි නම් දැන් බලන්න මේ 220යි. මෙතන තියෙන්නේ මොකද්ද? වැඩි කළ යුතුයි. එහෙනම් දැන් ආර්ථිකයේ අධිබලති මුදල් කීයක් ගන්න ඕනේ? 220ක්. එතකොට බලන්න මුදල් සැපයුම 1100ක් එනවද කියන්නේ බලමු. එතකොට k සමානයි m බෙදීම hm නේ. එතකොට ගුණකයේ කීයද 5යි. අපේ අධිබලති මුදල් කීයද? 220යි. එතකොට බලන්න ගුණ කරද්දි ලස්සනට එනවා m සමානයි කීයද? 1100. ඒ කියලා කියන්නේ කලින් m 1000ක් තිබ්බා. ඒ 1000යි මෙතන 100යි කීයද වෙන්න ඕනේ? 1100යි නේ. දැක්කනේ මේ ගාන. ඒ කියන්නේ මතක තියාගන්න ළමයි මේ තියරි හරියට දාගන්න. මම පොඩ්ඩක් ආයේ මේ කුප්පියක් කරන්න හේතුව කලින් ළමයික පොඩ්ඩක් ආයේ පැහැදිලි කරන්න කියලා මම එකයි මේක කරේ. එතකොට මෙතන සමහර ළමයි අහනවා දැන් අධිබලති මුදල් 20ද කියලා. 20ද නෙමෙයි. 20කින් ඉහළ නම් වන්න ඕනේ. එතකොට මම ඒක ඔප්පු කරා මේ. අධිබලති මුදල් 20කින් වැඩි කළ යුතුයි. එහෙනම් k සමානයි m බෙදීම hm. කලින් අධිබලති මුදල් 200යි මේ 20යි 220යි මම m තනි කරන්න යන්නේ. එතකොට බලන්නකො මේ ගුණ කරාට පස්සේ m සමානයි 1100ක් ආව නේද? ඒ ප්‍රශ්නේ තිබ්බේ මොකද්ද? මුදල් සැපයුම 100කින් වැඩි කරන්නනේ. ඒ කියන්නේ m කලින් 1000ක් තිබ්බා. m සමානයි 1000යි. දැන් 100යි මොකක්ද දැන් වෙන්න ඕනේ? 1100. එතකොට ඒ 1100 අන්න ගාණෙන් ඇවිල්ලා තියෙනවානේ. දැන් බැරි වෙලාවක් කිව්වොත් මෙහෙම මුදල් සැපයුම 100කින් අඩු කරන්න ඕනේ. එහෙනම් k සමානයි ඩෙල්ටා m බෙදීම ඩෙල්ටා hm. එහෙනම් m වලට එන්නේ ඍණ 100. නේද? ඩෙල්ටා hm දන්නේ නැහැ. එතකොට k ට එන්නේ 50. 50 නෙමෙයි 5. එතකොට ඩෙල්ටා hm එන්නේ කීයද? ඍණ 20යි. ඒ කියන්නේ ඒකේ තේරුම මොකද්ද මේ? අධිබලති මුදල් 20ක කියන එකද නෑ. අධිබලති මුදල් 20කින් අඩු කළ යුතුයි. එහෙනම් කලින් අධිබලති මුදල් කීයද තිබ්බේ 200යි. හරිද? කලින් අධිබලති මුදල් 200යි. එහෙනම් මේකෙන් 20ක් අඩු කරාම කීයද එන්නේ? 180යි. දැන් බලමු. දැන් එහෙනම් ආර්ථික අධිබලති මුදල් දෙන්න 180. අපි බලමු 180 දාලා එතකොට දැන් කලින් මුදල් සැපයුම 1000යිනේ තිබ්බේ. ඒක කලින් m 1000ක් තිබ්බා. ඒකෙන් 20ක් අඩු කරාම කීයද එන්නේ? ඒ 20ක් මේ 100ක් අඩු කරන්න කියන්නේ. මෙතන මම ගත්තේ මොකද්ද? 100ක් අඩු කරන්න ගත්තේනේ. එහෙනම් දැන් m එන්න ඕනේ 900ක්. එහෙනම් බලමු අපි සූත්‍රයට දාලා 180ක් තිබ්බොත් hm m 900ක් එනවද කියලා. හරි බලමු. k සමානයි m බෙදීම hm ගුණකයේ 5යි hm කීයද 180යි m කීයද දන්නේ නැහැ. ඒතර හරස් කුණිත දැම්ම ගමන් m සමානයි කීයද 900. දැක්කා නේද? අපිට ගන්නට ආව. ඉතින් තේරුම් ගන්න මෙතනින් එන්නේ ළමයි වෙනස. නැතුව දැන් ආර්ථිකයේ තියෙන්න ඕනේ මේ 20ක් කියන එක නෙමෙයි. එතනින් එන්නේ වෙනස. අපි ඒක හරියද බලන්න මොකද්ද කරන්න ඕනේ? මෙතන මම ලිව්වා අධිබලති මුදල් 20කින් අඩු කළ යුතුයි. එහෙනම් 200 කලින් තිබ්බේ 20ක් අඩු කරාම 180යි. හරි. එහෙනම් අධිබලති මුදල් 180ක් ගන්න ඕනේ. එහෙනම් බලමු අපි උත්තරේ හරිද කියලා. එහෙනම් කලින් නම් 100යිනේ තිබ්බේ.
100ක් අඩු කරලා නම් දැන් එම් 900ක් වෙන්න ඕනේ. ඊට පස්සේ මම මොකද්ද කරේ? k සමානයි m බෙදීම hm එකට දැම්මා. mට දැම්මේ නැහැ hm 180 දැම්මා ගුණකේ 5 දැම්මා. ගුණ කරාම මොකද ආයේ? 900 ආව නේද? එහෙනම් මතක තියාගන්න හරියට දැනගන්න මේවා. එහෙනම් අපි ඊළඟ කුප්පියෙන් හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු.